හායි යාළුවනේ, මුලින්ම ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතින් මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපි දෙන ගියපු ලස්සනම ගමනක් ගැන. මගේ යාළුවා ගෙස් කරන්න බලන්න අපි අද මේ මීරිගම හයිවේ එකේ දාලා කොහෙද යන්නේ කියලා. අද අපි දෙන්න මේ යන්න හදන්නේ නිලාවේලි මෝදු තීරයේ පිහිටලා තියෙන පරවිදූපත බලන්න. හැමදාමත් ඉතින් අපි දෙන්න තනියෙන් ට්‍රැවල් කරන්නේ. අද අපේ මේ ගමනට අලුත් අමුත් එක්ක එකතු වුණා. ඒ තමයි මගේ මල්ලි. ඔයාලට ඔය ඈතින් පේන්නේ අතුකුස විහාරයේ පිහිටලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගමන් කරන අපි අමතක නොකරම කරන වැඩක් තමයි කොස් කෙරෙන් මොනහරි කණේ. බලන්නකො ඉතින් මගේ හබිබෝලේ පුච්චපු බඩ ඉරඟුවක් රස කර කන හැටි. අපි දැන් මේ ඉන්නේ දම්බුල්ල ටවුන් එක පහු කරගෙන හබරණ පැත්තට යන ගමන්. මේ පාරේ යන හැමෝටම මේ අලි මාමල ටික දැක ගන්න වෙන එක නම් 아무තු දෙයක් නෙමෙයි. පාරේ යනකොට අපි මාර්ග නීති කඩ කරනවද බලන්න පොලිස් මාමලා තැනින් තැන හැංගිලා ඉන්නව නේද? අන්න ඒ වගේ තමයි මෙන්න මේ අලි මාමලත් එකත් පාරේ තැනින් තැන හැංගිලා ඉන්නේ. කතාව නම් ඉතින් විහිළුවට වගේ කිව්වේ. නැත්නම් ඉතින් මගේ යාළුවා මාත් එක්ක තරහ වෙයි. මේ තමයි අපි තුන්දෙනා දවල්ට කන නවත්තපු තැන. මට කඩේ නම නම් හරියට මතක නෑ. හැබැයි ඉතින් කෑම නම් පුදුම රහක් තිබ්බේ. ලොකේෂන් එකත් පුදුම තරම් ලස්සනයි. ඔයාලා දන්නවනේ ඉතින් මගේ හබීබෝලි උරුපදින අලි බලන වගේ වැඩවලට කොච්චර ආසද කියලා. ඉතින් ඩ්‍රින්ක් යන්න අපි මේ දැන් කාන්තලේ වෙවගාවින් නවත්තලා බෝට් සවාරියක් යන්න තමයි හදන්නේ. මේ බෝට් සෆාරියේ බජට් එක රුපියල් 6500යි. අපි තුන් දෙනා අද බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න හදන්නේ අපේ මේ බෝට් සෆාරිය ඉඳගෙනම තමයි. මීට කලිනුත් ඔයාලට මතක ඇති. අපි ඩිනර් එකකුත් මේ බෝට් සෆාරිය ඉඳගෙනම ගත්තා. වෙනද වගේම අදත් අපි මේ බෝට් සෆාරිය යන්න හදන්නේ නිරෝෂන් අයියත් එක්ක. කාන්තලේ එන ඔයාලත් නිරෝෂන් අයියත් එක්ක මෙන්න මේ බෝට් සෆාරිය යන්න අමතක කරන්න එපා. එයාගේ ඔක්කොම විස්තර මම මේ වීඩියෝ එක පල්ලෙහාන් ඔයාලට දාලා තියන්නම්. මෙන්න මේ වගේ ලස්සන තැනකින් තමයි බෝට් එකට යන්න තියෙන්නේ. බලන්නකො ඉතින් කලින් පාරට වැඩිය මේ බෝට් එකේ අද තියෙන ලස්සන ශ්‍රී ලාංකිකයන් විදියට අපේ රටේ තියෙන සංහිඳියාව තමයි නිරෝෂන් අයියත් මේ බෝට් එකෙන් පෙන්නලා තියෙන්නේ. බලන්නකො මේ වැවේ තියෙන ලස්සන මේ රුහුස්ස ගස් අතරින් හම්මාගෙන එන සුළඟින් ගතට වගේම මනසට දැනෙන සනීපෙත් කියලා නිම කරන්න බෑ. කොළඹ වගේ නාගරික පරිසරයක ජීවත් වෙන අපිට කොයින්ද ඉතින් මෙහෙම සැපක්. මේ සැප ගන්න නම් කොළඹින් එළියට එන්නම වෙනවා. අපි දැන් මේ බෝට් සෆාරිය යන්නයි හදන්නේ. මීට කලින් දවසක අපි රෑනේ බෝට් සෆාරිය ගියේ. ඒකත් එක්ක බලනකොට මේ අත්දැකීම නම් අපිට වෙනස්ම අත්දැකීමක් වුණා. බලන්නකො මේ වතුරත් එක්කම වර්ධනය වෙලා තියෙන ශාක දිහා හරියට චිත්‍රයක් ඇඳලා වගේ. ඉරව් වෙනන් අඩුවක් තිබුණේ නෑ. ඒත් ඉතින් මේ වැවේ වතුරත් එක්කම නහුලගේ හින්දා අපිට පොඩ්ඩක්වත් රසණයක් දැනෙන්නේ නෑ. දෙවන අක්බෝ රජතුමා තමයි මේ කාන්තලේ වැව ඉදි කරලා තියෙන්නේ. පසු කාලීනව පරාක්‍රම බහු රජතුමා මේක සංවර්ධනය කරලා තියෙනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන වැව් අතරින් විශාලම වැවක් තමයි මේ කාන්තලේ වැව කියන්නේ. අතීත රජවරුන් විසින් ඉදි කරන ලද මෙවැනි සුප්‍රකට නිර්මාණයන් ඉදිරියටත් රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක්. බෝට් සවාරිය ඉවර කරලා අපි දැන් මේ යන්න හදන්නේ ත්‍රිකුණාමලයේ පැත්තට. පොඩ්ඩක් නැද්ද? හබීබෝලගේ පිස්සු කතා චුට්ටක් නවත්තලා අපි දැන් මේ හදන්නේ කෝල් තැඹිලි එකක් බොන්න. මේ රස්නෙත් එක්ක නම් ඒක අපිට දිව්‍ය ඖෂධයක් වුණා. ඔන්න අපි දැන් ත්‍රිකුණාමලයේ ටවුන් එක පහව කරගෙන නිලාවේලි පැත්තට යන ගමන් තමයි ඉන්නේ. දැන්
අපි තුන්දෙනා ඇවිල්ලා තියෙන්නේ නිලාවේලි බීච් එකට. මෙතනින් බෝට් එකක් අරගෙන තමයි අපිට පරිවිදූපතට යන්න තියෙන්නේ. අපි මේ බෝට් එකකට රුපියල් 8000ක් ගෙවන්න ඕනේ. 8000 ගෙවුවාම අපිට මේ බෝට් එකේ 8 දිනකට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පරිවිදූපතට ඇතුල් වෙන්න වගේම අපි ස්නෝක්ලින් කරනවා නම් ඒවටත් අපි වෙනම ටිකට් ගන්න ඕනේ. ඒවල නම් මට ගණන් හරියට මතක නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 10ක වගේ දුරක් මේ බෝට් එකේ අපි යන්න ඕනේ. අපි දෙන්නා පිජන් අයිලන්ඩ් යන තුන්වෙනි සැරේ තමයි මේක. අපේ මල්ලිගේ නම් පළවෙනි අත්දැකීම තමයි මේ. මේ දෙන්නගේ නම් කල්පනාව මේ බෝට් එකෙන් ඕස්ට්‍රේලියාවට යනවා වගේ. අතීතයේදී විශාල වශයෙන් පරවියන් මේ දූපතේ හිටපු ඉඳන් මේකට පරවි දූපත කියලා නම තිබ්බ කියලා තමයි කියන්නේ. 2003 වර්ෂයේ තමයි මේ දූපත ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන කොරල් පර අතරින් ලස්සනම කොරල් තියෙනවා කියලා කියන්නේ මේ පරවි දූපතේ තමයි. ඔන්න අපි දැන් පරවි දූපතට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො මේ වතුර වල තියෙන පැහැදිලිකම. මගේ යාළුවත් මීට කලින් මේ වගේ පැහැදිලි මොහොතක් දැකලා තියෙනවද? දැන් අපි තුන්දෙනා හදන්නේ ස්නෝක්ලින් කරන්න. අනියෙන් ස්නෝක්ලින් කරලා පුරුදු නැති අයට ලයිෆ් ගාඩ් කෙනෙක් හයර් කරගන්න පුළුවන්. අපි තුන්දෙනාත් ඉතින් ලයිෆ් ගාඩ් කෙනෙක් හයර් කරගත්තා. මේ වීඩියෝ එකේ මෙතන ඉඳන් ඉස්සරහට මගේ යාළුවන්ට බලා ගන්න පුළුවන් මේ මුහුද කොච්චරනම් ලස්සනද කියලා. පිජන් අයිලන්ඩ් එකේ ස්නෝක්ලින් කරන ඔයාලට කොරල් පර විතරක්ම නෙමෙයි බලා ගන්න පුළුවන්. එක එක ජාතියේ ජලජ ජීවීන් විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ ලයිෆ් ගාඩ් අත දික් කරලා අපිට කවද පෙන්නන්නේ කියලා? චූටි මෝර පැටියෙක්. මේ දූපතේ ලස්සන බලන්න විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙනවා. එයාලට ඉතින් මේ පිළිබඳ අත්දැකීම් තියෙන හින්දා තනියෙන් තමයි එයාලා ස්නෝක්ලින් කරන්නේ. මේ දූපතේ පළවෙනි පාර ස්නෝක්ලින් කරද්දී මට නම් මතක් වුණේ අපි අර පොඩි කාලේ ඩිස්කවරි channel එකේ බලපු වීඩියෝස් තමයි. එක එක වර්ගයේ පාට වලින් චූටි මාළු රෑන් පිටින් අපිට මේකෙත් බලා ගන්න පුළුවන් වුණා. බලන්නකො යාළුවනේ චූටි මාළු පැටවන්ගේ තියෙන ලස්සන. දවසම වුණත් එයාලා දිහා බලාගෙන ඉන්න පුළුවන්. හරියට නිකන් භාවනාවක් වගේ. මම අර කලිනුත් කිව්වා වගේ ඔයාලට පේනවද විදේශිකයන් අපිටත් වඩා මේ අත්දැකීම හොඳටම ලබා ගන්නවා.
දැක්කද යාළුවනේ මාළුවාගේ තියෙන ලස්සන පාට පාට ගොඩකින් තමයි එයා නිර්මාණය වෙලා තියෙන්නේ. අර ඈතින් පේන්නේ තවත් චූටි මෝර පැටියෙක්. බලන්නකෝ එයාගේ ලස්සන. කොරල් පර මේ විදිහට චූටි චූටි කෑලි වලට කැඩලා තියෙන්නේ සුනාමියේ ප්‍රතිඵලයක් විදිහට කියලා තමයි අපිට මේ ලයිෆ් ගාඩ් කිව්වේ. මේ වීඩියෝ එකට පේන්න තුනට මේ කොරල් පර ඇතුලේ ඉංග්‍රීසි චූටි චූටි මාළු කොටා ගොඩාක් ඉන්නවා. මගේ යාළුවන්ට පේනවද අපිට දැන් මේ කවද හම්බුනේ කියලා? මේ කොරල් පරාස හැංගිලා ඉන්නේ කැස්බෑ යාළුවෙක්. බලන්නකෝ ඒ ලස්සන හරියට හතු පිපිලා වගේ. ඔය ඉන්නේ ඉතින් අපි තුන්දෙනා ලයිෆ් ගාඩ්ගේ ටියුබ් එකේ එල්ලලා. අපි දැන් මේ ඉන්නේ අඩි 20ක් විතර ගැඹුරු මුහුද කියලා තමයි මේ අංකල් අපිට කිව්වේ. අපිට මේ දූපතේ ස්නෝකලින් කරන්න විනාඩි 30ක් 45ක් අතර කාලයක් ගත වුණා. ඒ වෙන විනාඩියක් ඇතුළතම අපිට දැක ගන්න හම්බුනේ එකිනෙකට වෙනස් පරිසරයන් වගේම එකිනෙකට වෙනස් මාළු වර්ග. ඔන්න අපිට තවත් ලස්සන මාළු රෑනක්ම හම්බුණා. පේනවද එකම පාට මාළු රෑන ඇතුලේ තනි කළු පාට මාළුවෙක් ඉන්නවා. මම හිතන්නේ එයා අමුත්තෙක් නේද? මේ
වගේ එකිනෙකට වෙනස් පරිසරයන් කාලවලයන් පිහිටලා තියෙන රටක ඉපදෙන්න ලැබීම අපිට කොච්චරනම් වාසනාවක්ද. මගේ යාළුවෝ හැමෝම නිවාඩු තියෙන වෙලාවක මේ විදුපතට ඇවිල්ලා මේ ලස්සන ඔයාලගේ ඇස් දෙකෙන්ම බලා ගන්නවා. මේ වගේ කර්මකාර තමයි අපි මේ අත්දැකීම් අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. එතකොට ඉතින් වයසට ගියාම අපිට පුළුවන් මේ වීඩියෝස් බල බල සතුටින් ඉන්න. මේ මොහොතේ ගැඹුර දකිනකොට නම් පොඩ්ඩක් හිතට බයක් ඇති වෙනවා. ඒත් ඉතින් අපි ආරක්ෂිත ආම්පන්න යොදාගෙන මේ වැඩේ කරන හින්දා බය වෙන්න දෙයක් නැහැ. මම මගේ යාළුවන්ට කලිනුත් කිව්වනේ මේ වගේ කොරල්පර චූටි කෑලි වලට කැඩලා තියෙන්නේ සුනාමිය ප්‍රතිඵලයක් හින්දා කියලා. එහෙම ස්වභාවික ආපදාවක් නොවුනා නම් මේ තැන මීටත් වඩා ලස්සන වෙන්න තිබුණේ නේද යාළුවනේ. මේ දූපතේ ලස්සන බලන්න යන ඔයාලා මේ දූපත ලස්සන නැති වෙන වැඩ නම් කරන්න එපා. මේ දූපතට එන හැමෝම මේ අත්දැකීම අරගෙන ඒකේ මතකයන් විතරක් ගෙදර අරන් යන්න. ඔයාලට පේනවද තවත් කිසි ඔයාලෙක් ඉන්නවා? මේ මොහොතේට වීඩියෝස් වලින් පස්සේ මට කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඇත්තම කියනවා නම් මට වීඩියෝ ගන්න අමතක වුණා. ඔයාලා මේ වීඩියෝ එකෙන් ලස්සන අත්දැකීමක් ගන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි අත්දැකීමක් ලබා ගත්තා නම් ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා Facebook page එකත් like කරලා තියාගන්න. මගේ යාළුවෝ හැමෝම පරිවිදයකට ඇවිල්ලා මේ අත්දැකීම ලබා ගන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මගේ යාළුවෝ හැමෝටම බුදු සරණයි.
මේ බලන්න මල්ලගේ තමයි ලස්සන කොරස් ඉන්නවා. ෂොප් කරන කොරස් මේ බලන්න.